Hi guys, ඉතින් ඔයාලා එකතු වෙලා ඉන්න මගේ අලුත් වීඩියෝ එකක් එක්ක අපි අද කතා කරන්න හදන්නේ හෙට ජපානට එන්න හිතුනොත් අද මොනවද කරන්න ඕන කියලා. ඉතින් ඒකේ තේරුම තමයි හෙට ජපානට එන්න හිතුනොත් හෙට එන්න බෑ. ඉතින් ඒකට කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඉතින් අද අපි විශේෂයෙන්ම කතා කරන්න හදන්නේ SSW වීසා එක ගැන. මොකද මේ ගොඩක් අය අහලා තිබ්බ SSW වීසා එක ගැන සහ ඒකට එන ප්‍රොසෙස් එක ගැන අපිට කියලා දෙන්න කියලා. ඉතින් ඔන්න අද මේ වීඩියෝ කරන් ඇවිල්ලා තියෙනවා ඔයාලා වෙනුවෙන්. ඉතින් එහෙනම් අපි බලමු SSW වීසා එක එන්න මොනාද කරන්න ඕන කියලා A to Z. එහෙනම් එකතු වෙලා ඉන්න වීඩියෝ එකත් එක්ක. ඉතින් අපි එකට බලමු මේ SSW වීසා එක කියන්නේ මොකක්ද කියලා. SSW කියන්නේ Specified Skill Worker කියන තේරුම. ඒ කියන්නේ විශේෂ නිපුණතා සහිත සේවක කියන එක. එතකොට අපිට මෙහෙම ජපානයෙන් දැන් දීලා තියෙනවා මේකට එන්න මේ වීසා එකට එන්න මේ සුදුසුකම් ටික තිබ්බොත් ඔයාලට ජපානට එන්න පුළුවන් කියන එයාලා එක මේ ස්ටෙප් වගේක් දීලා තිනවා. මේ දේවල් ඔයාලා සම්පූර්ණ කරලා තියෙනවා නම් ඔයාලට ලේසියෙන්ම ජපානට එන්න පුළුවන් කියන කියන්නේ එක රූල්ස් දීලා තියෙනවා යාලා. එතකොට මුලින්ම යාලා රික්වෙස්ට් කරනවා අපිට JLPT N4 කියලා ලෙවල් නැහැ JLPT වල N4 කියන ලෙවල් එක. ඊට පස්සේ ආයෙ තියෙනවා JFT කියලා එක්සෑම් යන්නේ. ඒ JLPT එක N4 හෝ JFT වල කියන්නේ JFT සාමාන්‍ය ලකුණු මට්ටම ගන්න ඕනේ. කියන්නේ JFT වල කඩයිම් ලකුණට වඩා වැඩි ගාණක් ගන්න ඕනේ. එතකොට ඒක තමයි පළවෙනි සුදුසුකම. දැන් අපිට මෙහෙම SSW වලට එන්න කැටගරිස් දීලා තියෙනවා. එක රටවල් වලට මේ කියන්නේ බෙදිලා එක කැටගරිස් දීලා තියෙනවා. එතකොට SSW වීසා එක යටතේ තියෙනවා කැටගරිස් 14ක්. ඒ 14 ඇතුලේ ලංකාවට දීලා තියෙන කිහිපයක්. ලංකාවට දීලා තියෙනවා ඇග්‍රිකල්චර් දීලා තියෙනවා, ෆුඩ් සර්විස් දීලා තියෙනවා, ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් දීලා තියෙනවා. ඊට පස්සේ එයාපෝට් ග්‍රවුන්ඩ් හැන්ඩලින් දීලා තියෙනවා. ඊට පස්සේ ආයෙ තියෙනවා කෙයා ගිවිං වගේ ඔය වගේ ශේත්‍ර කිහිපයක් ලංකාවට දීලා තියෙනවා. කන්ස්ට්‍රක්ෂන් ඒ වගේ ශේත්‍ර කිහිපයක් දීලා තියෙනවා. දැන් අපි එන්න කැමති ශේත්‍රය තියෙනවනේ. අන්න ඒකේ එක්සෑම් එක පාස් වෙන්න ඕනේ කියලා වෙනම ස්කිල් ටෙස්ට් එකක් තියෙනවා. ඉතින් අපි බලමු මේවා කොහොමද එකින් එක ස්ටෙප් බයි ස්ටෙප් කරන්න කියලා. එතකොට ඔයාලා දැන් SSW වලින් එන්න හිතාගෙන ඉන්නවා නම් මම හිතනවා දැන් මේක කෙලින්ම වර්ක් වීසා එකක්. ගොඩක් අය අහලා තිබ්බා ඉංජිනේරින් වීසා කියන්නේ මොකද්ද? SSW වීසා කියන්නේ මොනවද? ස්ටුඩන්ට් එන්නේ කොහොමද කියලා ගොඩක් අහලා තිබ්බනේ. එතකොට SSW කියන්නේ කෙලින්ම ඩිරෙක්ට් කම්පැනි එකට තමයි අපි මෙහෙන්නේ. ඒක කෙලින්ම වර්ක් වීසා එකක්. වැඩ කරන්නමයි වැඩ කරලා මාසයක් අවසානයේ පඩියක් හම්බෙන කෙලින්ම ඩිරෙක්ට් කම්පැනි එකට ඇග්‍රි වෙලා එන වීසා එකක් තමයි මේ SSW කියලා කියන්නේ. එතකොට මම ඉන්න වීසා එකත් SSW. එතකොට Specified Skill Worker කියන වීසා එක. එතකොට මේකට එන්න මම හදාගත්ත සුදුසුකම් තමයි JLPT N4 එකයි මේ ස්කිල් ටෙස්ට් එක. ওই දෙක පාස් වුණා. මම ඊට පස්සේ කම්පැනි ඉන්ටර්විව් එක තිබ්බා. හැමම ආවා. හරි අපි ඊට කලින් අපි බලමු ඔයාලට මම කියලා දෙන්න ස්ටෙප් බයි ස්ටෙප් මේ වීසා එකෙන් එන්න වැඩ කරන්න ඕනේ කොහොමද කියලා. ගොඩක් අය අහලා තිබ්බා මගේ මෙහෙම දැන් අර ඒජන්සි වලින් දෙනවා. එහෙම දැන් මට මේක කියලා ඒජන්සි වලයි මාත් එක තරහ වෙයි දන්නේ. ඉතින් කරන්න දෙයක් නැහැ. මම ඇත්ත කියන්නේ. ඒජන්සි වලින් කියනවා අපි දැන් ඔයාලට මෙන්න මෙහෙම පැකේජ් එකක් දෙනවා. ඒජන්සිය හරහා N4 කරනවා. N4 මට්ටමට අපි ඔයාලව උගන්වනවා. ඊට පස්සේ අපි ඔයාලට ස්කිල් ටෙස්ට් එක කරනවා. අපිම වේකන්සි හදාගෙන ඔයාලා යවනවා කියලා. හැබැයි මම කියන්නේ මෙහෙට තියෙන එන්න ඉක්මම්ම ක්‍රමේ තමයි තමන් තනියෙන් JLPT N4 එක ලියලා ඊට පස්සේ තනියෙන් වෙනම ක්ලාස් ගිහිල්ලා ස්කිල් ටෙස්ට් එක කරලා තනියෙන් වේකන්සියක් හොයාගන්න. අන්න ඒක තමයි එන්න තියෙන ඉතාමත් ඉක්මම්ම ක්‍රමය. මොකද දැන් ඒජන්සි වලට ගියාම යාළුවගේ ළමයි ගොඩාක් ඉන්නවා පාස් වෙච්ච. යාළුවට එච්චර වේකන්සි නැහැ ඇත්තටම. එතකොට එයාලා අනිවාර්යෙන් එයාලගේ වේටින් ලිස්ට් එකේ ඉන්නවා. දැන් මේකෙදි වෙන්නේ අරක අනික ලොකු ගාණක් අරගෙන ඔයාලා JLPT N4 එනකන් ඔයාලා වෙනම හදාරන්න වෙනම ක්ලාස් එකක ක්ලාස් ගිහිල්ලා ඉතින් මං කාවත් රෙකමන්ඩ් කරන්න බෑ මට. ඔයාලා හොඳ සර් කෙනෙක් හොයාගෙන JLPT N4 එකටම ගොඩ දාගන්න. ඊට පස්සේ ඔයාලට ආයේ තියෙනවා ස්කිල් ටෙස්ට් එක තියෙනවනේ. දැන් N4 එක ලියන එක ඇත්තටම ටිකක් ලේසි නැහැ. N4 එක ඇත්තටම අමාරුයි. ඒ වුණාට හරියට පාඩම් කරලා හරියට ගොඩ දාගත්තොත් පළවෙනි පාරෙම ගොඩ දාගන්න පුළුවන්. ඉතින් ඔයාලා උනන්දු වෙලා ඒක කරගන්න ඕනේ. පළවෙනි පාරෙම ගොඩ දාගන්නවා කියන එක ඔළුවේ තියාගෙන අනිවාර්යෙන්ම ඒක පළවෙනි පාර ගොඩ දාගන්න try කරන්න. පළවෙනි පාර බැරි වුණොත් දෙවෙනි පාර හරි කමන්නේ ගොඩ දාගන්න try කරන්න. එතකොට SSW ඔන්න දැන් N4 එක පාස් කියලා අපි හිතමු කෙනෙක් N4 එක පාස් වුණා. එතකොට මේ N4 එක දැන් JLPT එක හරි JFT එක හරි දෙකෙන් ඕන එකක්. JFT එක මම හිතන්නේ අවුරුද්දට 3 පාරක් හෝ 4 පාරක් තියෙනවා. JLPT එක තියෙන්නේ අවුරුද්දටම දෙපාරයි. ජූලි මාසෙයි දෙසැම්බර් මාසෙයි. මොකද මේ පිළිගැනීම තියෙන්නේ JLPT කියන එක්සෑම් එකට. මොකද JLPT එක්සෑම් එක මේ ජපානයේ රංගතර රජයෙන්මයි තියන්නේ. ඒක නිසා ඒකට මාර් පිළිගැනීමක් තියෙනවා. ඒක ලයිෆ් ටයිම් වැලිඩ්. ඒක නිසා මං කියන්නේ එන අයට JLPT එක කරලා එන්න. මොකද SSW 2 එකට මාරු වෙන්න JLPT N3 තියෙන්න ඕනේ. ඒක නිසා JLPT N4 එක ලියලා
මම රෙකමන්ඩ් කරන්නේ JLPT N4 එක නැත්නම් ඉක්මනට එන්න ඕන කෙනෙක්ට JFT exam එක කරලා උනත් එන්න පුළුවන්. එතකොට අපි බලමු දැන් ස්කිල් ටෙස්ට් එක. දැන් තමන් එන කැටගරි එක තියෙනවනේ. තමන් එන කැටගරි එක තෝරගන්නවා. තමන්ට මොනවද කරන්න පුළුවන් සහ තමන්ට මොන ශේක්ෂත්‍රයේද එක්ස්පීරියන්ස් තියෙන්නේ කියලා. එතකොට අපි හිතමු එක්කෙනෙක් දැන් එයා නර්ස් කෙනෙක්. එයා නර්ස් කෙනෙක්. එයාට එන්න ඕනේ කෙයා ගිවිං වලට. අන්න ඒ වගේ කට්ටියට ඒ පැත්ත ගැලපෙන ඇත්තට මෙයාලට ඒ වගේ එක්ස්පීරියන්ස් තියෙනවා. අන්න එහෙම. දැන් එතකොට තව කෙනෙක් අපි හිතමු රෙස්ටුරන්ට් එකක වැඩ කරනවා ලංකාවේ. එයාට එන්න ඕනේ ෆුඩ් සර්විස්. අන්න ඒ වගේ තමන් එක්ස්පීරියන්ස් තියෙන පැත්තට පොඩ්ඩක් එන එකත් හොඳයි. එහෙම නැත්නම් දැන් අපි එන ප්‍රධානම පරමාර්ථය මොකද්ද? සල්ලි හොයන එකනේ. දැන් ස්ටුඩන්ට් ආවත් මොන ජොබ් වීසා එක ආවත් මොන ආවත් අපේ තියෙන ප්‍රධාන පරමාර්ථය තමයි සල්ලි හොයන එක. ඉතින් මම හිතනවා සල්ලි හොයන්න නම් මම කියන්නේ ගෑනු ළමයින්ට පිරිමි ළමයින්ට නෙමෙයි ගෑනුන්ට පිරිමියට එහෙම කියලා නැහැ. මම හිතනවා එනවනම් එන්න තියෙන හොඳම කැටගරි එක තමයි ෆුඩ් සර්විස් කියලා. මොකද ෆුඩ් සර්විස් වල OT එහෙම ලොකුවට හම්බෙනවා, හොඳට හම්බෙනවා. එතකොට තව අර එක දීමන ආහාරෙ මෙහි තියෙනවා. ඉතින් එතකොට ෆුඩ් සර්විස් වල තමයි ගොඩක් දුරට සල්ලි හොයන්න පුළුවන් කියලා මම හිතන්නේ. ඔයාලා අර කියන්නේ ඒ පැත්තට කැමති නැති අය ඉතින් අර කෙයා ගිවිං වගේ ඇග්‍රිකල්චර් ඒ වගේ කරන්න මම හිතන්නේ ගොඩක් අයට මම රෙකමන්ඩ් කරන්නේ ෆුඩ් සර්විස් කරන්න කියලා. ඊට පස්සේ ඒක මහ ලොකු අමාරු එක්සෑම් එකක් නෙමෙයි. N4 JLPT N4 කට දාගත්ත කෙනෙක්ට ස්කිල් ටෙස්ට් එක කරන එක මහ ලොකු අමාරුවක් නෑ. අනිවාර්යෙන් මාස 2ක් 3ක් ඇතුළත මාසිකමාරක් 2ක් ඇතුළත අනිවාර්යෙන් කොට දාගන්න පුළුවන්. ඉතින් ඒ කොන්ෆිඩන්ස් එක තියාගන්න. ඉතින් මම අද කතා කරන්නේ හෙට ජපානට එන්න හිතුනොත් කියන මාතෘකාවනේ. ඉතින් මම ඔයාලට කියන්නේ හෙට දැන් එහෙම ඔයාලට හෙට ජපානට එන්න ඕනි කියලා දැන් අර ඔළුවට අයිඩියා එක ආපු දවස් තියෙනවනේ. අන්න ඒ දවසේදී ඔයාලා දැන් මෙහෙම දැන් කල්පනා කරනවා මොකක්ද දෙන්න ඕන වීසා එක. මම යන්නේ SSW ද ස්ටුඩන්ට් කියලා. මෙහෙම ස්ටුඩන්ට් කියන එක ලක්ෂ 30 40ක් යනවා. ඉතින් ඒක අපි මන් දන්නවා හැමෝටම යන්න බෑ. ඇත්තටම මම ලංකාව හිටියා නම් මට ස්ටුඩන්ට් එන්න බෑ. එච්චර සල්ලි නැහැ මට. එතකොට සල්ලි තියෙන කෙනා ස්ටුඩන්ට් එනවා. ඉතින් ඒක යාළුවාගේ ඉගෙන ගන්න. ඇත්තටම ස්ටුඩන්ට් එන්න ඉගෙන ගන්න ආසාවක් තියන අය විතරක්. ඒ කියන්නේ මෙහි වැඩි දුර අධ්‍යාපනය කරලා කැම්පස් ගිහිල්ලා සෙම්මුන් ගිහිල්ලා ඒ වගේම තව ඉස්සරහට යන්න එහෙම ආසාවක් තියෙන. ඇත්තටම සල්ලි හොයන්න සහ සල්ලි අතේ ලංකාවේ නැතුව ලෝන් දාලා එහෙම එන්න හිතාගෙන ඉන්නවා. ඇත්තටම SSW වීසා එක කරලා එකෙන් තව අවුරුද්දක් එකමාරක් ලංකාවේ ඉඳලා ඒ එක්සෑම් ටික හරියට කරලා ජපනුත් ඉගෙනගෙන ලැන්ග්වේජ් එක ඉගෙනගෙන එහෙම එන්න ආසාවක් තියෙන කට්ටිය ඇත්තටම SSW වීසා එක එන්න හොඳ වීසා කැටගරි එකක්. මොකද මම මේ වීසා එකේ ඉඳගෙන තමයි මම ඔයාලට රෙකමන්ඩ් කරන්නේ මාස කියන්නේ සාමාන්‍ය ගාණක් අතර හොයන්න පුළුවන් ඇත්තටම අපිට සැලකිය යුතු ගාණක්. ඒක නිසා මම ඇත්තටම රෙකමන්ඩ් කරන්නේ SSW වීසා එකෙන් එන්න කියලා. එතකොට තව ගොඩක් අය මගෙන් අහලා තිබ්බ ප්‍රශ්නයක් තමයි SSW වීසා එකෙන් ජපානට ආපුවාම පඩි කොහොමද නිවාඩු තියෙනවද තව ඔය වගේ ගොඩක් ප්‍රශ්න අහලා තිබ්බා. පඩි කොහොමද නිවාඩු තියෙනවද ඊට පස්සේ ආය අපිට සාමාන්‍යයෙන් ලංකාවට වැකේෂන් යන්න නිවාඩු දෙනවද අන්න ඒ වගේ දේවල් අහලා තිබ්බා. ඉතින් ඇත්තටම පඩි කියන්නේ මෙහෙමයි. එයාලා අනිවාර්යෙන් මෙහි ජපානයේ නීතියක් තියෙනවා SSW. ඒ කියන්නේ මේ තොකුතෙගිනු වීසා එකෙන් එනවා නම් ඒ කියන්නේ මේ SSW වීසා එකට ජපානයේ කියන්නේ තොකුතෙගිනු කියලා. ඒතකොට මේ තොකුතෙගිනු වීසා එකෙන් එනවා නම් අනිවාර්යෙන් එයාට කොළ 18ක පඩියක් දෙන්න ඕන. පැය 172ක් වැඩ කරලා සාමාන්‍ය දවස් 30ක් තියෙන දවසට يعني දවස් 30ක් තියෙන මාසෙට අනිවාර්යෙන් කොළ 18ක වැටුපක් දෙන්න ඕනේ. ඒ කියන්නේ ලංකාවේ සැලෙන 3,60,000කට කිට්ටු වෙන්න පඩියක් බේසික් එක දෙන්න ඕනේ කියන නීතියක් තියෙනවා. ඒක තමයි ඇග්‍රීමන්ට් එක. ඒක එතකොට ඒකට මෙහෙයින් වැඩ කරන්න බෑ. අනිවාර්යෙන් ඒ පඩිය තියෙනවම SSW වීසා එකෙන් ආපුවාම ඕනම කෙනෙක්ට. ඒක තමයි කොළ 18 කියන එක තමයි බේසික් එක. එතකොට අපි බලමු නිවාඩු කොහොමද කියලා අහපුවාම දැන් ඇත්තටම ගොඩක් අය මගෙන් අහලා තිබ්බා නිවාඩු කොහොමද කියලා. ඇත්තටම නිවාඩු 8ක් තියෙනවා. සතියට නිවාඩු 2 ගානේ අපි නිවාඩු 8කට ඇග්‍රි වෙලා තමයි එන්නේ. එතකොට දවස් 22යි වැඩ කරන්න තියෙන්නේ. මා කියන්නේ දවසට පැය 8 ගානේ 172ට කියන්නේ 172 බෙදලා බලන්න. එතකොට 22යි ගානක් තමයි එන්නේ. එතකොට දවස් 8ක් අනිවාර්යෙන් නිවාඩු හම්බෙනවා. සමහරට දැන් ෆුඩ් සර්විස් වල වගේ බිසි දවස්වල නිවාඩු 6ක් වගේ හම්බෙන සතිත් තියෙනවා. එතකොට ඒවට OT නේ වැටෙන්නේ. එතකොට අර අපිට පැය 172කට වඩා වැඩ කරන හැම පැයක්ම OT පැයක් විදිහට තමයි වැදින්නේ. දැන් හිතන්නකෝ අපි පැයට 1000යි ගෙවන්නේ කියලා. එතකොට ඒ OT පැයකට අපිට ගෙවෙනවා 1250ක්. අන්න ඒ වගේ තමයි මේක යන්නේ. එතකොට ෆුඩ් සර්විස් වල එන වාසිය තියෙන්නේ ගොඩක් වැඩ කරන්න තියෙන වෙලාව වැඩි. පැය 10ක් විතර වැඩ කරන්න වෙනවා අනිවාර්යෙන් දවසට. ගොඩක් තැන්වල හම්බෙනවා, සමහර හම්බෙන්නේ නැති කම්පැනිත් තියෙනවා. ගොඩක් තැන්වල අනිවාර්යෙන් පැය 2ක් විතර OT හම්බෙන්න chance එකක් තියෙනවා. එතකොට මම ඒකයි කියන්නේ ෆුඩ් සර්විස් වලින් එන එක වාසි කියලා. තව අය අහලා තිබ්බා ලංකාවට යන්න වැකේෂන් ගන්න එහෙම දෙනවද කියලා. අනිවාර්යෙන් දැන් අපි මෙහි එන SSW වීසා එකේ
මාස 6ක් වැඩ කරාම තමන්ගේ කම්පැනිට බැඳිලා මාස 6ක් ඒ කම්පැනි එක දිගට වැඩ කරාම අපිට paid leave ගන්න පුළුවන් පඩි සහිත නිවාඩු ගන්න පුළුවන් 10ක්. එතකොට මාස 6ක් එතකොට අවුරුද්දකට 10ක් හම්බ වෙනවා. ඒක මාස 6ක් වැඩ කරාම ගන්න පුළුවන් විදිහට තමයි ඒක හැදෙන්නේ. එතකොට ඔයා හිතන්න අපි අවුරුදු එකමාරක් වැඩ කරා කියලා. එතකොට අවුරුදු දෙකට paid leave 20යි. එතකොට ඒක අපිට ගන්න පුළුවන් අවුරුදු එකමාරෙදී. අවුරුදු එකමාරෙදී paid leave 20ක් ගන්න පුළුවන්. එතකොට එයාලා අපිට සාමාන්‍ය පැය 8කට ගෙවන වැටුප ගෙවනවා ඒ නිවාඩු 20 ඇතුළත. එතකොට අපිට ඒකට ලංකාවට ගිහිල්ලා ඒක කම්පැනියත් එක්ක තමන් කතා කරලා එතකොට ලංකාවට ගිහිල්ලා එන්න උනත් පුළුවන්. එතකොට අවුරුදු එකමාරක් ගියාම නිවාඩු 21ක් තියෙනවා කියන එක මතක තියාගන්න. ඒ කියන්නේ සති 3ක් ගන්න පුළුවන්. ඔන්න ඔය වගේ තමයි මේ වීසා කියන්නේ. ඇත්තටම ජපානට එන්න සුපිරිම වීසා එකක් තමයි මේ SSW වීසා එක කියන්නේ. මොකද ස්ටුඩන්ට් ඇවිල්ලා මම ස්ටුඩන්ට් වීසා එක නරකයි කියන්නේ නැහැ. ඒක ඇත්තටම ඉගෙන ගන්න එන්න සමහරගේ කැරියර් එක ඉස්සරහට කියන්නේ හිමීට කැරියර් එක ගොඩනගා ගන්න පුළුවන් ජපානයේ සුපිරිම වීසා එකක් තමයි මේ ස්ටුඩන්ට් වීසා කියන්නේ. හැබැයි ඉක්මනට සල්ලි හොයාගෙන ගේමක් ගහගන්න පුළුවන් වීසා එකක් තමයි SSW කියලා කියන්නේ. ගොඩක් අය කියනවා වහල් වැඩ කරනවා අරකයි මේකයි කියලා. ඉතින් මම නම් දන්නේ නැහැ. මම ඉන්න වීසා එකේ මට නම් එහෙම ප්‍රශ්න තාම ඇවිල්ලා නැහැ. ඉතින් මොකද මට එහෙම දැනෙලත් නැහැ. මොකද සාමාන්‍ය විදිහට ඉතින් වැඩ ටික කරගෙන යනවා. මේ වීසා එකෙන් ඇත්තටම ඉතින් අර දුප්පත් කෙනෙක්ට මං කියන්නේ සාමාන්‍ය අතේ සල්ලි ලොකුවට නැති කෙනෙක්ට තමන් පාවඩම් කරලා තමන්ගේ මහන්සියෙන් ජපානයට ඇවිල්ලා ගේමක් ගහගන්න සුපිරිම වීසා එකක්. ඉතින් මං කියනවා try කරන්න හැමෝම. දන්නේ නැති දෙයක් තියෙනවා නම් මගෙන් අහන්න. මම WhatsApp community එකක් තියෙනවා. WhatsApp community එක link එක පහළ එහා දාලා තියෙනවා group එකේ. සහ Facebook මේ මගේ page එකේ link එක දාලා තියන්න අයියා පල්ලෙහෙන්. ඔයාලා හැමෝම මේවට join වෙලා ඉන්න. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් යම්කිසි වීසා එකක් සම්බන්ධයෙන් මගෙන් අහන්න. මම දන්න දේවල් වලට කියලා දෙනවා. ඉතින් මම එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි. මම මෙහෙ ඇවිල්ලා මම ගත්ත එක්ස්පීරියන්ස් සහ මම දන්න පොඩි දෙයක් තිබ්බත් මම ඔයාලට ඉතින් අනිවාර්යෙන් කියලා දෙනවා. මගේ channel එක එහෙනම් subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් like එකක් දාන්න අනිවාර්යෙන්. මේ ගොඩක් අය subscribe කරලා තිබ්බා. ඉතින් ඒකට ඇත්තටම thank you. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු guys. sayonara.